මේ පරිප්පු හදාගෙන මීටිද වැඩ ඉවරයි. දැන් තියෙනවා බීෆ් එක. කත්තරි මාට් එක එකට තමයි යන්නේ. දැන් යම් මේ අපේ ගෙදර පෙන්නන්න. ගෙදර කිව්වට අපේ කම්පැනි එක තමයි ගෙදර තියෙන්නේ මේ. ඒකත් මම පෙන්නන්න. කාමර පෙන්නන්න බැරි නිසා ඔන්න ඔය කාමර විතර මම පෙන්නන්න. තමයි කාමරේ. හෙලෝ සුබ දවසක් යාළුවනේ. කොහොමද ඉතින් හැමෝම ඉන්නවද? අද නම් මේ කොහොමද යන්න නෙවෙයි ආවේ. මේ අද බලමු. අද නිවාඩු දවස මේ කොහොමද ගත කරන්න කියලා පෙන්නන්න හදන්නේ. උදේම නැගිට්ටයි කියන්නේ උදේම නෙවෙයි දැන් 10යි වෙලා මේ දැන් උයන්න උදේට මේ තේ එකක් බීලා උයන්න පටන් ගන්න සමිතියයි මම උයන්නේ. සමිතිය නම් වැඩේ පටන් ගන්න තියෙන්නේ. මම කලින් ඇවිල්ලා සමිතිය. බලමු අද කොහොමද දවස ගත කරන්නේ කියලා. උයන්න කියලා දෙන්නම් අද. ඉස්සෙක තියෙනවා වෙන්න දාලා ඉතින් අපි යන්න ගන්න. ඔන්න තියෙනවා මස් එක. ඔන්න ඉස්සලම හදන්න යන්නේ මේ මස් එක. මේ ඉතින් බීෆ් එක. මේ ඉතින් මේ දැන් හරම් මස් තමයි කියලා බයින්න එපා. මොකද මේ අපිට කන්න දෙන්නේ ඕවා විතරයි. ඕවා මස් ආවම තේරෙයි රතු. මේකට ඉස්සෙල්ලා දාගන්න ඕනේ. ගම්මිරිස් චුට්ටකුයි ලුණු චුට්ටකුයි දාලා මේක පොඩ්ඩක් තියන්න ඕනේ මේ. සෙට් වෙනවා ලුණු පොඩ්ඩකුයි ගම්මිරිස් පොඩ්ඩකුයි දාලා අනලා තියන්න ඕනේ ඉස්සෙල්ලා. මේ කනලා පැත්තකින් තියලා ඉතුරු වැඩ ටික කරමු. ඔව් අර ඩෙමොන් එකක් දෙන්න ඒක ගත්තේ නේ රාව කිලවා එන්න වෙනවා ගියා ගන්න මේ ඩවුන්ලෝඩ් කරන්න ඒවා නෝ පැත්තකින් තියලා ඉතුරු වැඩ ටික කරගමු. මේ ටික කපන්න ඕනේ. ඔන්න මස් එකට ඕන ටික කපා ගත්තා. ලුණු තියෙනවා. සුදුරුණු නම් මේ පරිප්පු එක හදන්න. සුදුරුණු කරලා ගන්න ඕනේ. තක්කාලි තියෙනවා. තේර කෑල්ලක් තියෙනවා. සම්පේ තියෙනවා. අමු මිරිස් තියෙනවා. මේ ටික මස් එකට මේ සුදුරුණු නම් මේ පරිප්පු එකට සුදුරුණුයි ඉඳුරුයි මසාලට දෙකක් දාලා මේ මස් එකට නම් තලා ගන්න ඕනේ. වංගිලේ දාලා තලාගෙන මේ මස් එකට දාන්න. ඔන්න මේකට දාගත්තා මේ සුදුරුණු පොතු පිටින් දාන්න ඕනේ. එතකොට තමයි රහ. සුදුරුණු ඉඳුරු කෑල්ලකුයි එන්න සාලකට දෙක තුනකුයි කරාමුණට දෙක තුනකුයි ඒක තලාගෙන තමයි මේ ඒතකට දාන්න ඕනේ මස් එක. එතකොට රහ. ඔන්න මේක තලා ගත්තා. දැන් මේ තුන පහ ටික බැද ගන්න ඕනේ. මම දාන්නේ බැදලා. මේ විදිහට හදලා බලන්න. රහට අපිට නම් රහයි ඉතින් ටික. අංකාවේ රහ ගන්න බෑ වුණාට මේ සාමාන්‍ය රහ ගන්න පුළුවන්. මොන පහ ටික බැදලා දැම්මම රහ ටික. මම මේකට දැම්ම මේ මස් කරි. එතකොට මොහදරුයි පොඩිපාල් දාලා තියෙනවා. එතකොට මිරිස් කුඩුයි තාවඩුයි ඒ ටික බැද ගන්න ඕනේ. කලි පාට දෙන්න. මම බෙදගත්තු ටික දාගත්තා මේකට. මේකෙන් දාන්නේ ලුණු ටික. තක්කාලි ටිකයි. මේක ස්මෝල් දෙක තුනක් දාගන්න. ඊට කැල්ලක් දාගන්න.
ලිපෙන් තියන්න කියලා. පස්සේ ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වුණාට පස්සේ උඳුරු සුදුරුණු කලාපු ටික දාගන්න. වලත් මේ විදිහට රියන්න. තෙල් ඒක තරගත්තම මේ ටික දැන් ඔක්කොම හොඳට අනා ගන්න ඕන. අනාගෙන ටිකක් කරලා තියෙනවා. මිරිස්සුයි තක්කාලි චුට්ටුයි කපන්න. මේක හදාගත්තා. දැන් දාගමු තෙල් එක. හොඳට තෙල් තියලා. යන්න ඕනේ මේ ඉන්න ලංකාවේ කට්ටිය 10 දෙනෙක්. 10 දෙනෙක් කියන මම ටිකක් දාගත්තා. උඹ ටික පුරක් දුන්න මේක දාගන්න. අර මේ දේ හදා. සලාගත්තු ඉංගුරු සුදුරුණු ටික දාන්න. Siwan dulu awal jadi tadi mana pasti terus masuk dalam kalau masuk ke dalam aku pun dah bakal lagi itu kita dalam ini lah kelam lagi ini kita kena awal lagi rapat terdekat dalam ketika dah masih ada parip ke itu betul pun dalam ini dan pahala tu sudah ini dia ini parip ke ada ini dia parip දාගත්තා ලුණු දාගෙන තියෙනවා කුඩු දාගෙන තියෙනවා රම මිරිස් තියෙනවා සුදු ලුණු තියෙනවා තක්කාලි ඒ පරිප් වලට තක්කාලි දාන්න ඒකට තුන පහ ටික දාගෙන ඒක දෙතින් කිරි ටිකක් දාන්න ඊට පරිප් එකට මේ පොල් කිරි හදාන්න නෑ පිටින් දෙන්න දින පොල් නැහැ මේ ඔය පිටි කළ පොල් කිරි තමයි තියෙන්නේ ඒක දී කරලා හදාගන්න ඕනේ කිරි හදාගෙන දා පරිප් එකක් හදාගත්තා මට දාගත්ත කිරි එක දාලා මස් හැර හිදෙනවා ada sambal ya ini politik ini ini apa di sini ini politik ini nanti sambal akan apa ini pol karena ini kisah ini sama mana kan වැඩේ ඉවරයි. දැන් තියෙනවා බීෆ් එක. කත්තරි පරිප් එකක් හොයාගත්තා. ඊට පස්සේ සම්බෝලයක් තෙල් දාගත්තා. සම්බෝල එක. ඊට පස්සේ තියෙනවා පපඩ. කන්න තමයි යන්නේ. දැන් මේක පොඩ්ඩක් ආස් කරන්නත් ඕනේ. මේ මම ඊට පස්සේ අද ගෙදරත් පෙන්නන්නම් අපි. ගෙදරත් පොඩි වටයක් යන්. කාලි කරලා පෙන්නන්න ඊට පස්සේ මේ රස කරලා කාලා හාමරයට යනවා. ඒක තියෙනවා පිට බත් ඉතින් ලංකාවේ තියෙනව නැහැ මේ තියෙන්නේ ඉතින් අර කූරු දෙකෙන් කන්න පුළුවන් මේ තමයි අපි ෆ්‍රිජ් එක දැන් නම් මේ බඩු නැහැ මේ සති සිකුරාද තමයි අපි බඩු ගේන්නේ මම බඩු වල ඒ ටිකක් දාන්නම් මේ ගණන් මේ නම් මේ උඩේ කිනවස් එහෙම දාන්නේ
නැහැ මේ සිකුරාදට තමයි අපි බඩු ගෙන්නේ යන්නේ. දැන් ওই බඩු ඉවර පිට බඩ ටිකක් කම් බෙදාගත්තා. උදේ කෑමක් කිව්වට පේනවද එයා දැන් 11:00යි. ඊවර දවසට ඔය වෙලාවට තමයි කන්නේ. මම කමෝ ගිහිල්ලා. මේ සකිලියාගේ කොණ්ඩේ හදා ගන්න ආස නම් මේ කොරියාවේ ඉන්න සෙට් එක සකිල වැඩ පටන් ගන්න තියෙන්නේ. ඔන්න මේ බාරගත්ත වැඩක් කරනවා. මේ කොරියාවේ ඉන්න සෙට් එක කැමති නම් මේ වීඩියෝ එක යටි කමෙන්ට් එකක් දාගෙන යන්න මම කන්ටැක්ට් කරලා දෙන්නම් යාව. නේ සකිල? වැඩ කරු. ඉවරයි මේ. අර සකිලයාගේ මේ ඒ වගේ කොණ්ඩේ ගොතා ගන්න ඕන කොරියාවේ ඉන්න සෙට් එක මේ කැමති අය දාන්න කමෙන්ට් එකක් හොඳේ. මම කන්ටැක්ට් කරලා දෙන්නම් මේ. මිනිහා වැඩේ කරනවා මේ දෙන්නගේ තුන් දෙනෙක්ගේ මම හිතන්නේ වැඩේ කරාද? දැන් මම කාමරේ පෙන්නන්න. රෙදි ටික තියෙනවා ඒ ටිකත් හොදන්න දාලා. ගෙදරත් පෙන්නන්නම් අද. ගෙදර කිව්වට ඉතින් මේ කම්පැනිම තමයි ගෙදරක් තියෙන්නේ. දැන් ඒකත් මම පෙන්නගෙන යන්න. දැන් මේ අපේ ගෙදර පෙන්නන්න. ගෙදර කිව්වට අපේ කම්පැනිම තමයි ගෙදර තියෙන්නේ මේ. ඒකත් මම පෙන්නන්න. ඔයාලා කට්ටිය කියලා තිබ්බනේ ගෙදර පෙන්නන්න කියලා. ඒකත් පෙන්නගෙන මම යන්න. ඉවර දවසට තමයි ඉතින් හැම වැඩම කරගන්න ඕනේ. ඉදි ටික හොදන්න ඕනේ, කාමරය ඇස් කරන්න ඕනේ. එන වෙලාවක් නැහැනේ හැම වෙලෙම. සතිය දවස් පහම වැඩ සිනසුරාදා ඉරිද හිමාඩු. යම්මන් ගෙදරත් පෙන්නන්නම් කොහොමද? ඔන්න මේ ගෙදර පෙන්නන්න කලින් කඩේට පොඩ්ඩක් යන්න ඕනේ මේ. දැන් නිවාඩු දවසේ මේ කාමරේ මොනවත් නැහැ. බඩු ටිකකුත් අරන් ඇවිල්ලා කඩේට ගිහිල්ලා මම කාමරේ පෙන්නන්න. එයන් කඩේට නිවාඩු දවසේ ඉතින් මේ හැම වැඩ ටිකක්ම කරගන්න ඕනේ. වැඩ කරන දවස් වලට මේ බැහැනේ අය යන්න. හවස ඉන්න උදේම එනවා, හවස එනවා. ඒ නිසා නිවාඩු දවසට ඉතින් යන්න ඕනේ කඩවල පැත්තේ ගිහිල්ලා මේ වැඩ ටිකක් කරගන්න ඕනේ. යන්න දැන් කඩේට. අන්න අතන තමයි සීව් මාර්ට් එක තියෙන්නේ. දැන් ඒක නන් නෙවෙයි අපි යන්නේ. මේ පහළ හරින් මාර්ට් එකට යන්න. දැන් නම් මේ සීතල ඉවරයි. ගස්වල අය දලු දෙන මොනවද දන්නේ නැනේ. ටික දුරක් පයින් යන්න තියෙනවා මේ අන්න බයික්. ඉන්න බඩු ටික උත්තරන් ඇවිල්ලා කාමරේ පෙන්නන්නම්. ජාතිය මේ කොච්චර සීත කාලේ වුණත් ඒ ගස් ජාතිය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒවල කොළ හැලෙන්නේ නැහැ. අනිත් හැම ගහකම වගේ කොළ හැලෙනවා. නේ බං ඇත්තට. මේ ගහ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ගහ විතරයි ඒ කාලේ නම් තිබුණේ. හැම පැත්තෙම මේ ගස් විතරයි තියෙන්නේ. ඊන හරින් මාර්ට් එක එකට තමයි යන්නේ. ඉතින් ආර පැනලා ගිහිල්ලා බඩු කුත් කරා. යා. ඔය මේ මාර්ට් එකේ නම ඩවුන් හරින් මාර්ට් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අර අඩු මුදලට තියෙන මාර්ට් එක වගේ. මේකේ බඩු ටිකක් ලාභයි. ඩවුන් හරින් මාර්ට් කියන්නේ මේ අඩු මුදලට තියෙන මාර්ට් එක වගේ අදහසක් තියෙනවා. බඩු ටිකක් කරා යම් මොනවා හරි. ෆින්ගර්ස් දෙකක් තුනක් කරා යන්නේ. කළු එකකුත්. ඒක ඕන? ඔව්. කළු එකකුත්. Nagata fingers. බඩු ටික උත්තර අයියා. ඉහෙල් ඇවරි ගමු නේ බා. පාන් කෑල්ලක් වහන්න. මිතර නම් තිබ්බනේ. ස්ට්‍රෝබෙරිද? ඒ ගාමිකු ගමු අපි. ගත්තා. මොනවද බං ගන්නදී? අයිස් කැටයක් ගන්න. හටේ දාන්න ඉන්නනේ. ආමෙන් දෙක දුන්නු තරයි යන්නේ. ආවහටි භයානකයි. ඔව්.
ඕක විතරයි කන්න පුළුවන් එකට තියෙන්නේ. හොඳයි දැන්. තුනක්වත් ඉන්නේ නෑ මේ පොඩි කරන් මේ පොඩි ඒවා අඩුයි බං. අනිකේද අපි අර එදා දැම්මේ ඒකත් එච්චර ගානක් නැහැනේ. ඇතිනේ මම මොන රටකජු අරකක් ගත්තානේ. හර්ෂි දෙකක් බොනවද? යන්නේ. යන්න බඩු ටිකක් ගත්තා ඒ ටිකක් බිල් කරගෙන. යා. අන්න බඩු ටික ගත්තා දැයියා. ගිහිල්ලා මං ගෙදරත් පෙන්නන්න. සීත කාලෙට ඉතින් ඔය ගස් ඔක්කොම මැරිලා තියෙන්නේ. තනිකර සෝනක් වගේ. ඔය ඈත පේන කැලේ එහෙම දැන් නම් සීතල ඉවරයි මේ. ඉතින් කෙලින්ම රස්නේ කාලේ තමයි පටන් ගන්න. ඊට පස්සේ මල් විකනවා දැන් මල් විකුණාට පස්සේ තමයි ලස්සන. යනවා සීවිකට? යනවා සීවිකටත් යන්න ඕනේ. සීවිකට ගිහිල්ලා ලේසි අතන ඈත ෂෙඩ් එකක් තියෙනවා. එතන තියෙන්නේ. ඔක තමයි ෂෙඩ් එක. මෙතන තියෙන සෝජු. සැන්ඩ්විච් අරගෙන නම් පියන්නේ. ඔන්න මේ සීවි මාට් එක මුල් ගත්තා. පොකාරියා බීම් එක. ගත්තරන් දැන් ගෙදර පෙන්නන්න. තියෙන්නේ පොකාරි ස්වීට් කියලා තියෙන්නේ. පොඩ අර එනර්ජි ඩ්‍රින්ක් එකක් වගේ ඒකත් අර පොල් වතුර වගේ ලංකාවේ. දෙට්ටන පාර. මෙතනින් තමයි යන්න තියෙන්නේ ගෙදෙට්ට. එතන මේ ඔෆිස් එකේ කට්ටියගේ වාහන පාක් එක. එතන මේ ඔෆිස් එකට උඩ තමයි අපේ ගෙදර තියෙන්නේ. මේ පල්ලෙහා ඔෆිස් එක. මෙතනින් තමයි ගෙදෙට්ට යන්න තියෙන්නේ. යම් පෙන්නන්න ගෙදර. ගෙදර අපිට තියෙන්නේ මේ විසුත්සා බෝඩින් කාමර. ඒ කාමරේ දෙන්නෙක් ඉන්නවා. ඔෆිස් එක පහලක් තියෙන ඔෆිස් එක. පඩි පෙළ ඉතින් මේ පඩි පෙළ නගිනවා දවසට. කොහොම හරි මේ 10-15 වතාවක් මේ පඩි පෙළ එහාටයි මෙහාටයි නගිනවා. ඔන්න අද මේ ඔක්කොම අස් කරන දවස මේ ඔක්කොම එළියට දාලා තිනවා. මෙතන තමයි කුණු දාන්නේ. මේ ඔක්කොම බෙදලා තියෙන වෙන් කරලා දාලා තියෙන්නේ. යන තැන මෙතන තියෙනවා මේ සපත්තු රැක් එක මෙහායි කවදාවත් මේ සපත්තු ගෙවල් ඇතුළට දාගෙන යන්නේ නැහැ. අපිටත් ඒක මේව කරලා තියෙන්නේ මේ මෙතනින් තමයි යන්න තියෙන්නේ ගෙදෙට්ට. ඊට පස්සේ ඉස්සල්ලාම හම්බෙන්නේ බාත්රූම් එක කියන්නේ මේකට টয়ලට් එක. දැන් টয়ලට් දෙකක් තියෙනවා අපිට. මෙතන වොෂින් මැෂින් එකක් තියෙනවා. තව වෙනම ෂවර් සිල් එකක් තියෙනවා අපිට. මේකේ සෙටක් ගියයි ඔක්කොම තියෙනවා මේ පැත්තේ මේ පැත්තේ ඉන්නේ මේ නේපාල් කට්ටිය. මේ පැත්තේ ඉන්නේ අපි. මේ පැත්තේ ලංකාවේ කට්ටිය ඉන්නේ. මෙතන ওই දොරෙන් එතකොට. අල්ලයි සිත්තම. ඒකට අපි යන්නේ. මේක තමයි අපි නාන්නේ. මෙතන මේ තියෙන වොෂින් මැෂින් දෙකයි ඩයර් දෙකයි. මේ තියෙන ෂවර් පහක් නාන. එතන ෂවර් පහක් තියෙනවා. ෂවර් පහේ තමයි නාන්නේ මේ වොෂින් මැෂින් දෙකයි
ඩයර් දෙකකුයි තියෙනවා මේ රෙදි හොද ගන්න. ඕවල තමයි හොදන්නේ. මෙතනත් තව මේ මෙතනත් තියෙන ටොයිලට් එකක්. මෙතන ටොයිලට් දෙකක් තියෙනවා. මෙතනින් එහාට තියෙන්නේ මේ අපේ ලංකාවේ අයගේ කාමර ටික. එතන තියෙන අපේ ෆ්‍රිජ් එක. මේක නම් මොනවද නැහැ මේ නිකන් ඔය ගේනේව කන්න දාලා තියෙන එකට. මේක නම් මොනවද නැහැ ඔය ජෑම් බෝතල් ටිකක් අරේ මේ ඒව තමයි තියෙන්නේ. මේක අපි රෙදි දාන කාමරේ. මේක තමයි මේ අපි රෙදි දාන්නේ. වැඩ ඇරිලා ඇවිල්ලා රෙදි ඕදලා ඒව කරලා දාන්නේ මේකේ තමයි. මේ වෙනම කාමරයක් තියෙනවා. මේකේ තියෙනවා අපේ ලංකාවේ අය ඉන්නවා මේ 10ක්. මම ඔක්කොම කාමර පෙන්වන්න බෑ. මගේ කාමරේ විතරක් පෙන්වන්න. මේ වල ඉන්නවා මේ නම් මෙහෙමක් ගහලා තියෙන කාමරවල. කාමර තියෙනවා 1 2යි 7ක් තියෙනවා ලංකාවේ අයට. මම මේ හැම කාමරයක්ම පෙන්වන්න බෑ. මගේ කාමරේ විතරක් මම පෙන්වන්න. මේ හැමෝගෙම කාමර පෙන්වන්න බැරි නිසා ඔන්න මගේ කාමරේ විතරක් මම පෙන්වන්න. තමයි මගේ කාමරේ. එතන රැක් එකක් තියෙනවා. ඒක බඩු ටිකක් තියලා තියෙනවා පොත් කන්නඩි හැම. මේ බෝතල් ටිකයි. මේක තමයි නිදාගන්නේ. මේ පැත්තේ ඉන්නවා තව එක්කෙනෙක්. යනවා දැරට ගිහලා දෙන්නෙක් ඉන්නවා අපේ කාමරවල. පොඩ්ඩක් ඉඩමදි. ඉතින් කාමරවල මේවා නම් ඉන්න. බඩුත් ඔක්කොම දාගෙන ඉන්න තියෙන්නේ. තියෙන ටීවී එක. මේ වීඩියෝ ටිකක් බලන්න ඔයාලා. ටිකක් හොඳයි. මේකත් දැම්මම මේකත් බලන්න. මෙතන මේ ගේන කෑම බඩු ටික ඒවා ටික තියාගන්නවා. ලැප් එක තියෙනවා. පොඩ්ඩක් ඉඩමදි. ඇත්තටම මේ බඩු ගොඩ ගහලා තියෙන බෑග් ටිකක් තියෙනවා. කාමරවල ඉන්න මදි දෙන්නෙට ඉඩ. තමයි ඉතින් මගේ කාමරේ තියෙන්නේ. දැන් මම යන්න රූට් টොප් එකත් පොඩ්ඩක් පෙන්නන්න. තමයි කාමරේ මේකේ තමයි නිදාගන්න ඉතින්. ඇදලා ඇවිල්ලා ෆිල්ම් එකක් බලනවා. එහෙම තමයි යන්නේ ඉතින්. නිවාඩු දවසට නම් කොහොමද කාමරේ එහෙම යස් කරලා දාලා මේ ෆිල්ම් එකක් බලලා පොඩ්ඩක් නිදා ගන්නවා. උයන්න තිබ්බොත් උයලා ඇවිල්ලා. ඕක තමයි ඉතින් මගේ කාමරේ. යන්න මම රූට් টොප් එකත් පෙන්නන්නම් දැන් පොඩ්ඩක් ගිහිල්ලා. මේ ඉරිදාට ඉතින් මේ ඔක්කොම අස් කරන්න ඕනේ. සපත්තු රැක් උණු අස් කරන්න ඕනේ. පඩි පෙළ අතු ගන්න දිනවා. එක එක්කෙනාට බෙදලා තියලා තියෙනවා. දැන් මේ කට්ටිය කෙනාලා සෙල්ලම් කරන්න මේ ජිම් එකේ බඩුවේ. අපි සමහර දවස්වල සෙනසුරාදා ඉරිදාට බෝල් ගහනවා. බෝල් මල්ලක් තියෙනවා බෝල්. මේක තමයි මේ රූට් টොප් එක. පොඩ්ඩක් අවුවයි. එතනත් හොඳට ඉඩ තියෙනවා. ආවසට එහෙම ඇවිල්ලා ඉන්න නියම මෙතන. පහළ අපේ කම්පැනි තියෙන ලොකු කම්පැනි. කම්පැනි නම් ඔයාලා දැකලා තියෙනවනේ කලින්. වටේටම ඉතින් තියෙන කම්පැනි තමයි. ඔයාලා තාවොත් ඉතින් මේ වගේ තැනක් තමයි ගොඩක් දුරට හම්බෙන්නේ. මේ තනි සාමාන්‍ය මේ ගෙවල් වගේ හම්බෙන්නේ නැහැ. ඉතින් මේ වගේ සුක්සා තමයි හම්බෙන්නේ. තමයි ඉතින් ගෙදර වගේ. මම තමයි ඉතින් මේ වඩ දවස යන්නේ. තව ටිකක් තියෙනවා. ඉතින් දැන් මේ වැඩ ටිකක් තියෙනවා. රෙදි ටික නමලා දාලා නාගෙන ෆිල්ම් එකක් බලනවා දැන් ගිහිල්ලා. ඉතින් අදටම වීඩියෝ එක ඉවර කරන්න. මේව තමයි ඉතින් මේ වඩ දවස ගත කරන්නේ මම. ආව ඉතින් වැඩ ටිකක් තියෙනවා. මේ ෆ්ලෝ එකේ මස් කරන්න තියෙනවා. මේ එක එක්කෙනාගේ කට්ටියට බෙදලා දීලා තියෙන්නේ. හැමෝම හොඳට මහන්සි වෙන්න පාඩම් කරන්න.
ඔරියාවට එන්න ගේම ගහන්න පුළුවන් අනිවාර්යෙන්. මම හැමදාම කියනවා වගේ දත් කිව්වා. ඊට පස්සේ දෙන වීඩියෝ ටිකත් අනිවාර්යෙන් බලන්න. වෙලාව 2:00යි හවස. දැන් ඇති මේ දැන් ඉතින් රෙදි ටික තියෙනවා නම්වල දාලා නා ගන්න ඕනේ. මොන් ඊට පස්සේ දෙන වීඩියෝ ටිකත් බලන්න. ඒ ටිකත් හොඳයි. සෑම් කරන්න ඉන්න සෙට් එක අනිවාර්යෙන්ම මහන්සිලා පාඩම් කරන්න. එන්න ඔරියාවට අනිවාර්යෙන්ම. නාදර වීඩියෝ කරන්න හැමෝම පරිස්සමෙන් ඉන්න. සුබ දවසක් හැමෝටම.